අයිබෝන් සුබමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ එකතු වෙලා ඉන්නේ ටැලන්ට් ටීවී කේන්දරයේ වැඩසටහනත් සමගින්. අපි අද දවසේ ඉතා සුවිශේෂී මාතෘකාවක් ගැන කතා කරන්න තීරණය කළා. ඒ තමයි මේ අපේ මානසික සෞඛ්‍ය. අපි කායික සෞඛ්‍ය ගැන නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවානේ. හැබැයි අපි අවධානය යොමු කරන්නේ නැති අපේ වැදගත්ම දෙයක් තමයි මේ මානසික සෞඛ්‍ය කියන්නේ. ඉතින් අපි නිතරම හිතන දෙයක් තමයි අපි බෙහෙත් ගන්න ඖෂධ ලබා ගන්න අපේ කායික සෞඛ්‍යයට. ඒ වගේම අපි මනසින් ලෙඩ වුණාම අපි හිතන්නේ මීට ග්‍රහ බලපෑම් බලපානවාද කියන කාරණාව අපි අම්තාක් තුරට සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හැබැයි අද දවසේ අපි කතා කරන්නේ මෙන්න මේ කාරණාව පිළිබඳ මානසික සෞඛ්‍ය සඳහා ග්‍රහ බලපෑම් කොහොමද බලපාන්නේ කියන කාරණාව. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාචාර්ය කැලුම් ගුණතිලක මහතා. එතුමාව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. කැලුම් මහත්මයා අර මං කිව්වා වගේ මේ අපි ගොඩක් වෙලාවට කායික සෞඛ්‍ය ගැන තමයි අවධානය යොමු කරන්නේ. අපි මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්නේ නැතිවම තරම්. හැබැයි වර්තමානයේදී වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන වෙන කාරණාවත් මේ මානසික සෞඛ්‍ය. අපේ රැකියා ජීවිතය ගත්තාත්, එතකොට පෞල් ජීවිතය ගත්තාත්, සම්බන්ධතා ගත්තත් මේ හැම දෙයකින්ම අපේ මානසික සෞඛ්‍යයට වැඩිපුරම බලපෑම් ඇති වෙන්නේ. ඉතින් ඒ හින්දා අද දවසේ අපි තෝරගත මාතෘකාව තමයි මේ ග්‍රහ බලපෑම අනුව කොහොමද අපේ මානසික සෞඛ්‍ය වෙනස් වෙන්නේ සහ ඒට බලපෑම් ඇති වෙන්නේ කියන කාරණාව. ඉතින් මේ මගේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රවේශයක් විදිහට ගත්තොත් ඇත්තටම මේ ග්‍රහ බලපෑම අනුව අපේ මනස වෙනස් කරන්න පුළුවන්ද? ඔව් ග්‍රහ බලපෑම අනුව මනස වෙනස් කරනවා කියන කාරණාව මෙහෙමයි. ඇත්තටම ගත්තාම අපි උපන් කේන්සරහනකට අනුව යම් ග්‍රහ ශක්තියක් තියෙනවා. ඒතර මෙන්න මේ ග්‍රහ ශක්තිය විවිධ අවස්ථාවලදී එකම ආකාරයකට පවතින්නේ නැහැ. ඒ කියන්නේ අපි පැලයක් ගත්තත් ඒ පැලේට බාහිර පරිසරයෙන් එන අවුව වැස්ස සුළඟ ආදී දේවල් ඒකට පොහොර වැටිලා තියෙනවද වතුර වැටිලා තියෙනවද කියන ආදී දේවල් මත ඒකේ සෞඛ්‍යමය තත්ත්වයේ තීරණය වෙනවා. ඒ වගේ අපි ජීවත් වෙන පරිසරය අවට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංචමහා භූත ධාතුන් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංචමහා භූත ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අපේ මේ පංචස්කන්ධයට කොයි විදිහටද බලපෑම් එල්ල වෙන්නේ කියන කාරණාව තමයි මෙතනදී බලන්නේ. ඒතර මේකෙදී අපි මේක ඇතුලේ තියෙනවා අපේ ශරීරයේ ඉන්ද්‍රියන්ට වෙන් වෙච්ච ස්ථාන තියෙනවා. අපි ගත්තොත් හිසය, ඊට පස්සේ මුහුණ නළල ආශ්‍රිත ප්‍රදේශය, ඒතර කට ආශ්‍රිත ප්‍රදේශය, බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය, පපුව ආශ්‍රිත ප්‍රදේශය, මනාභිය ආශ්‍රිත ප්‍රදේශය, කොහොම කියලා පහලේ කකුල් දෙක ගාවට එනකම්ම මේ රාශි 12ට අපි වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ රාශි 12 කියපුවම කියන්න පුළුවන් කොටු කියලා. කේන්ද්‍රයක කොටු 12ක් තියෙනවනේ. ඒතර මේ පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, හතරවෙනි කොටුව ආකාර වශයෙන්. දැන් පුද්ගලයෙක්ගේ දෙවෙනි කොටුව සහ 12 වෙනි කොටුව පීඩාවට පත් වෙලා නම් උත්පත්ති කේන්සරහනක කාගේ හරි උත්පත්ති කේන්සරහනක දෙවැන්නේ හෝ 12 වෙන්නේ කුජ රාහු සෙන්සුරු වගේ ග්‍රහය වැඩිපුර පීඩාවට පත් වෙමින් ඉන්නවා නම් එයාට අඩු වයසින් කන්නඩි බලදින්න සිද්ධ වෙනවා. පැහැදිලිව. ඒතර දෙවැන්නේ 12 වෙන්නේ කුජ රාහු සෙන්සුරු වගේ ග්‍රහයෝ බල සම්පන්නව වැඩියෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඇස්වල ලෙඩක් එනවා කියන්නේ. එතකොට ඒ කියන්නේ සෞඛ්‍යයට ඍජු බලපෑමක් මේ ග්‍රහයන්ගේ හරහා පෙන්වලා තිනවා. ඒතර දැන් කෙනෙක් කියයි මේ ග්‍රහයන්ට නෑ. ඇත්තටම කරන්නේ මේ ග්‍රහය හරහා එක කරනව නෙවෙයි. ග්‍රහයන්ගෙන් අපි ඉන්ඩිකේෂන් එකක් ගන්නවා. අපි මේක කැල්කියුලේෂන් පාර්ට් එකක් අද. අපි මේක තියරි එකක් තියෙන විශ්වීය තියරි එකක් තියෙනවා. එතකොට ඒ ග්‍රහය දිහා බලලා අපිට ඒක කියව ගන්න පුළුවන්. ඒක හරියට දැක්කහම හරිනම් විනයවත් විදි සමාජයක් ක්‍රියාත්මක කරනවා රතු ලයිට් එක වැටලා තියෙනවා නම් අපි දන්නවා අපි කියමු කොහේ හරි මැප් එකක අපි බලන් ඉන්නවා. ගෙදර අපි පොලිස් පාලක මැදිරියක් කියලා හිතන්නකෝ. ඒ පොලිස් පාලක මැදිරිය අපි ගාව දෙනවා හරි බොරැල්ලේ හන්දිය මේ වෙලාවට රතු ලයිට් එක පත්වලා තියෙන මේ ලේන් එකට. ඒතර අපි දන්නවා ආ රයිට් මේ ලේන් එකේ වාහන නතර වෙලා තියෙන මේ වෙලාවේ කියලා. අන්න ඒ වගේ අපි දන්නවා ග්‍රහය මෙතන ඉන්නවනම් මේ ලේන් එක නතර වෙලා ඉන්නේ බ්ලොක් වෙලා ඉන්නේ. එහෙනම් ග්‍රහය මේ අතර ඉන්නවනම් මේ ලේන් එකේ ග්‍රහය හොඳයි වැඩ කරනවා කියලා. අන්න ඒ වගේ ග්‍රහය දිහා බලලා අපි ඉන්ඩිකේෂන් එකක් ක්‍රියාත්මක කරනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් එයාගේ ඇස්වල ස්නායු පද්ධතිය වැඩ කරනවද නැද්ද? ස්නායු පද්ධතියට පීඩා වෙලා තියෙනවද නැද්ද? ඇස්වල පෙනීම අඩු වෙනවද නැද්ද කියන කාරණා. ඔන්න ඔය වගේම ඔබේ අපේ සෞඛ්‍යයට බලපෑම් එල්ල කරන්න පුළුවන් ග්‍රහයෝ තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුධ වගේ ග්‍රහයක් ගත්තොත් සෞම්‍යයි, සඳු වගේ ග්‍රහයක් ගත්තොත් සෞම්‍යයි. මේ වගේ ග්‍රහයන්ගෙන් අපිට හානි නැතුව ඇති. හැමෝම භයානක විදිහට කතා කරන ග්‍රහයෝ තමයි එක්ක රවි කියයි, එක්ක කුජ කියයි, විශේෂයෙන්ම රාහු සෙනසුරු. දැන් රාහු ආවොත් සෙනසුරු ආවොත් ඉවරයි. සෙනසුරු ආවොත් මිනිස්සු බය වෙනවා. රාහු ආවොත් මිනිස්සු බය වෙනවා. හැබැයි මතක තියාගන්න සෙනසුරු ආවොත් තමයි මේ රටේ රාජ්‍ය නායකයන් බහුතරයක් බිහිලා තියෙන සෙනසුරුගේ මහදසාවේ. අපි නම් ගම් වශයෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත්තත් ඊළඟට අපි පහුගිය කාලේ ගත්තොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත්තත් මේ ඉන්නේ සෙන්සුරුගේ ඒ රාෂ්ට්‍රක කාල පරිච්ඡේදවලදී. එහෙනම් සෙන්සුරුගේ බලයත් එක්ක තමයි බහුතර දේශපාලන නායකයෝ බිහි වෙලා තියෙන්නේ. එහෙනම් සෙන්සුරු දෙනවා පීඩනයක්. සෙන්සුරු දෙනවා පීඩාවක්. එහෙනම් මේ ග්‍රහයන්ට අදාළ ශක්තියක් තියෙනවා.
මේ ග්‍රහයන්ට අදාළ ශක්තිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා නම් ඔහු හොඳ පැත්තකට යනවා. හැබැයි ග්‍රහයන්ට අදාළ ශක්තිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අන්න අපි කියනවා ඒ ග්‍රහයගෙන් දෝෂයක් තියෙනවා කියලා. එහෙනම් සෙන්සුරුගේ තියෙන බලය මොකද්ද? සෙන්සුරුගේ තියෙන දේ තමයි සෙන්සුරුගේ තියෙනවා දරා ගැනීමේ හැකියාව. කට්ට කෑමේ හැකියාව. එහෙනම් ඔබට ඇත්තරම කට්ට කන්න පුළුවන් නම් ඕන අවුවක ඕන වැස්සක ඉඳගෙන මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් වෙහෙස වෙලා වැඩ කරන්න පුළුවන් නම් මිනිස්සු 1000ක් එක්ක වුණත් කමන්නේ ඒක දරාගෙන එකිනෙක මිනිස්සු 1000ක් විතර ඉන්නකොට එක එකන එක අදහස්නේ කියන්නේ. හැබැයි මේ එක එක අදහස් ඉවසගෙන දරාගෙන කතා කරගෙන ඒව අල්ලගෙන ඉන්න පුළුවන් නම් ඔව් එහෙනම් ඔබට සෙන්සුරුගේ සුබව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර සෙන්සුරුගේ ශක්තිය ඔබට හොඳට තියෙනවා. එහෙනම් සෙන්සුර ඔබට නරකක් කරන්නේ නැහැ. එහෙනම් දේශපාලනයේදී වෙන්නේත් ওই වගේ දෙයක්. එතකොට ඇයි අර සෙන්සුරු කියලා කියන්නේ මිනිස්සු 1000ක් එක්ක වුණත් එකට ගනුදෙනු කරන්න පුළුවන් හයියක් ඔබට හම්බෙලා තියෙන නිසා ඔබට එහෙනම් දේශපාලනික වශයෙන් උඩට එනවා. හැබැයි සෙන්සුරුගේ බලයක් තියෙනවා. සෙන්සුරු ලබලා එයාට මිනිස්සු 1000ක් එක්ක තියා 10 දෙනෙක් එක්කවත් හරියට කතා කරලා ඉන්න බෑ. ඔළුවට වාතයක්. ඒතකොට මනසට පීඩා ඔළුව කියන්නේ මිනිස්සු 10 දෙනෙක් ඇවිල්ලා කතා කරපුවාම අයියෝ මට වැඩක් කරගන්න නැහැ මේගොල්ලෝ කතා කරනවා කියනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? සෙන්සුරුගේ ශක්තිය හරියට ඇවිල්ලා නැහැ. සෙන්සුරුගේ ශක්තිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ අන්න ශක්තියේ හීනතාවයක් තියෙනවා. සෙන්සුරු ඔබගේ තුල තියෙන ශක්තියයි සෙන්සුරුගෙන් එන ශක්තියයි සමපාත වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඔබට වදයක් බවට පත් වෙනවා. ඒ වදේ වැඩියෙන්ම බලපාන්නේ කොහාටද? මනුස්සයෙක්ට. මනසට. මනසට බලපෑම ඉල්ල කරනවා. අන්න කියනවා සෙන්සුරු ලැබලා මට මනසට මාර පීඩාවක්. සෙන්සුරු ලැබපු දවසේ ඉඳලා හිතට මහා බරක්. ඔළුවට නිින්ද යන්නේ. ඔළුව කඩාගෙන වැටෙනවා. මනස කඩාගෙන වැටෙනවා. මනසට මහා බරක්. මේ සෙන්සුරු අපල ආව දවසේ සිටම හිතට නිවනක් නැහැ කියලා කියනවා. එහෙනම් වැරද්ද තියෙන සෙන්සුරුගේ නෙවෙයි. ඒ සෙන්සුරුගේ ශක්තිය දරා ගන්න බැරි මට්ටමක අපි තියෙනවා. සෙන්සුරු ගාව තියෙනවා ශක්තියක්. ඒ ශක්තිය අපිට දරා ගන්න බැරි වෙච්ච ගමන් අපි කඩාගෙන වැටෙනවා. සෙන්සුරු දරා ගන්න පුළුවන් කෙනා රජ වෙනවා. හොඳයි. කැලුම් මහත්මයා එතකොට දැන් අපි එක ග්‍රහයන්ගෙන් අපි එකලාකට කියනවා මේ අපේ මනසට නියෝජනය කරනවා මේ අපේ සිත ගොඩක් වෙලාවට අපි කියනවා සඳු නීච වුණාම අපි ගන්න තීරණ වැරදි අපේ හිත කලබල වෙනවා අපි ඔය වගේ කාරණා අහලා තියෙනවා. ඇත්තට මේ හිත අපිට සිදු වෙන්න මේ තරහ යන්න ඔය වගේ දේවල් වලට බලපාන ග්‍රහයෙක් ඉන්නවද? එක ග්‍රහයෙක් ඉන්නවද? එක ග්‍රහයක් කියලා නෙමෙයි අත්‍තරම අර කිව්වා වගේ ග්‍රහය හැම ග්‍රහයකින් මේක වෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් එහෙම ඔබ කිව්වාසේම අපි ආත්මය කියලා අපි කියනවා චරාත්මකාරක තිරාත්මකාරක කියලා ආත්මකාරක දෙන්නෙක් කතා කරනවා. එහෙනම් ඒ ආත්මය පිළිබඳව අපි කතා කරන්නේ රවිගෙන්. තිරාත්මකාරක ග්‍රහය. එතකොට චරාත්මකාරක ග්‍රහය ඕනෑම ග්‍රහයක් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ හැම ග්‍රහයකටම සමහරලාට මේකේ අවස්ථාව හිමි වෙනවා. හැබැයි ඕනෑම පුද්ගලයෙක්ගේ රවි දුර්වල නම් එයාගේ ආත්මීය හැකියාව දුර්වල වෙනවා. එහෙනම් රවි ඉතා දුර්වල අවස්ථාවක නම් ඉන්නේ එයාගේ පෞරුෂත්වය කොච්චර දැනුම තියෙන පුද්ගලයෙක් වුණත් එයාගේ පෞරුෂත්වය යම් ප්‍රමාණයකට කඩාගෙන යනවා. ඉස්සරහට යන්න බෑ. හැංගෙනවා මොනවා හරි පොඩි ප්‍රශ්නයක් ආවත් ඔය සමහර ලාවට ඉන්නවනේ කට්ටිය ඉස්කෝලේ ළමයි ගියාම පොඩ්ඩක් මොනවා හරි කවුරු හරි යාළුවෙක් මොනවා හරි එකක් කිව්වොත් අඬාගෙන එනවා. සමහරු ඉන්නවා එහෙමනේ 50 මොනවා හරි කිව්වත් අනේ බම්බු ගහ ගන්න කියෙවිලා ගන්නන්න නැතුව ඉන්නවා. ඒ අර ආත්මකාරක රවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිය. ඊළඟට අර චරාත්මකාරක ග්‍රහය. චරාත්මකාරක ග්‍රහය කියලා කියන්නේ ඔබගේ කේන්සටහනේ වැඩිම අංශක ගාණක් ගිහිල්ලා තියෙන ග්‍රහයක්. එතකොට වැඩිම දුරක් ඒ කියන්නේ අංශක 30ක් තමයි සාමාන්‍යයෙන් අපි එක රාශියක යන්නේ. එතකොට එක රාශියක අංශක 30න් අංශක 28ක් විතර ගිහිල්ලා තිනවා කියලා කියනකො සඳු. එහෙනම් අරයාගේ ආත්මකාරක ග්‍රහය බවට පත් වෙන්නේ සඳු. ඇයි? රවි තමයි අපි කියන්නේ හැමදාම කතා කරන ස්ථිරාත්මකාරක ග්‍රහය. හැබැයි චර එයාට ඒ මොහොතේ වැඩිම අංශක ගාණක් ගිහිල්ලා තියෙන ග්‍රහය සඳු නිසා සඳු චරාත්මකාරක ග්‍රහය බවට පත් වෙනවා. අන්න දැන් සඳු හින්දා එතකොට රවි තරම් ප්‍රබලද සඳු? කවදාවත් නෑ. රවි කියන්නේ එක ගුණයක්, සඳු කියන්නේ බොහොම වැగిරෙන සුළු ගුණයක්. එහෙනම් සඳු ආත්මකාරක ග්‍රහය වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? අරයාගේ ආත්මය කඩාගෙන වැටෙනවා. පොඩ්ඩක් හිතේ දෙගිඩියා ගතියක් එනවා. හැමතිස්සෙම හිතනවා ඔය කිව්වට මට වෙන්න ඇති. කවුරු හරි දෙන්නේ හොරෙන් කතා කර කර කුටු කුටු ගා හිටියොත් එහෙම මට විරුද්ධව කේලමක් කිව්වත් දන්නේ නැහැ කියලා හිතන මට්ටමට එනවා සමහරවිට. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් මනසින් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම මොකද ඒකට මම මේ ගත්තේ සඳු කියන්නේ අපි මනස ගැන කතා කරන ග්‍රහයක්. මව්වත් ගුණය ගැන කතා කරනවා. රවිගෙන් අපි තාත්තා ගැන කතා කරනවා, රජ්ජුරෝ කියලා කතා කරනවා. සඳුගෙන් අපි කතා කරනවා, මව ගැන. සඳුගෙන් අපි කතා කරනවා රජ බිසව පිළිබඳව. ඒ වගේම අපේ ආත්මීය ගුණය ගැන කතා කරනවා, හිත ගැන කතා කරනවා. එහෙනම් සඳු තමයි අපි හිත ගැන කතා කරන්නේ. ඒ නිසා මන්ත්‍ර ශාස්ත්‍රයේදීත් අපි පාවිච්චි කරන්නේ ඕම් කියන අක්ෂරය. ඕම් නමක් ශිවාය කියලා කියයි, ඕම් නමෝ නාරායණාය කියයි, ඕම් නමෝ நாராயண සතපත්නේ දාරි ශ්‍රීමත් සී කුමාරී අම්මා හාමිනා ඔය මන්ත්‍ර කතා කරනවා. අපි ඕම් කියන එකෙන් තමයි පටන් අරන් යන්නේ. ඕම් නමෝ මිශ්‍ර නමෝ ගුරුවරං ගුරුපත්‍රකාලිය වරං සුරවරං සුරපත්‍රකාලිය වරං කියලා ඕම් එකෙන් පටන් ගන්න. ඇයි? ඕ කියන අක්ෂරය අයිති වෙන්නේ සඳු හිමි රෙහෙන නැකතට. එහෙනම් ඒ අක්ෂරය කතා කරන්නේ කොහෙටද? සඳුට.
ඒ කියන්නේ මනසට. එහෙනම් මොකද්ද කරන්නේ? මේ යంత్ర මන්ත්‍ර වලින් පවා ඔබගේ මනසයි ආමන්ත්‍රණය කරන්නේ. එහෙනම් සඳුගෙන් වෙන්නේ මනසට. එහෙනම් මේ මනස ආමන්ත්‍රණය කරන ප්‍රධානම ග්‍රහය බවට පත් වෙන්නේ කවුද? සඳු. එහෙනම් සඳු තුලින් සිද්ධ වෙනවා ඔබගේ මනසේ ප්‍රභාවය, පනසේ ස්වභාවය. එහෙනම් උත්පත්ති කේන්සරහනේ සඳු ඉන්න තැන අනුව සමහර වෙලාවට ඔබගේ මනසේ ප්‍රභාවය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමු සාමාන්‍යයෙන් සඳුට දික් බල ස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ බලය වැඩි ස්ථානයක්. දික් බලය කියලා කියන්නේ වැඩි බලය වැඩි කියන එකනේ. බලය දික් වෙලා කියන අදහසක් වගේ එකක්, ලොකු වෙලා වගේ එකක් නේ. එහෙනම් සඳුට දික් බල වෙන ස්ථානය තමයි කේන්සරානේ 4 වෙනි කොටුව. එහෙනම් උත්පත්තියේදී සඳු 4 වෙනි කොටුවේ ඉන්නවා නම් එයාගේ මනස පුළුල් මනසක් බවට පත් වෙනවා. එයාට පුළුල් විදිහට දැක්මක් තියෙනවා. මිනිස්සු ගැන මානුෂීයව හිතන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඊළඟට සඳු ග්‍රහයා වෘෂභ රාශියේ ඉන්නවා නම් සඳු රායා කටක රාශියේ ඉන්නවා නම් ප්‍රබලයි. ඇයි? සඳු කටක රාශියේ ඉන්නවා නම් එයාගෙම ගෙදර ඉන්නේ. සඳු කටක රාශිය කියන්නේ තමන්ගෙම ගෙදර සඳු ඉන්නවා කියන්නේ පැහැදිලිවම සඳු සක්ෂේෂ්ඨයි. ඊළඟට සඳු ඉන්නවා වෘෂභ රාශියේ. වෘෂභ රාශිය කියලා කියන්නේ මොකක්ද? සඳු ඉන්නේ එයාගේ උච්ච භවයේ. එහෙනම් අර තමන්ගේ ගෙදර ඉන්නවා. තමන්ට හොඳටම ප්‍රබලත්වයක් දෙන්න පුළුවන් හොඳම තැනකත් ඉන්නවා තව. දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ ගෙදර ඉන්නවා. ඔයාට හොඳටම වැඩ දාන්න පුළුවන් ඔෆිස් එකක් තියෙනවා නම් එතන ඉන්නවා. ඒ වගේ. ඒ ඔෆිස් එකේ ඔයා බොස් නම් ඒ ඔෆිස් එකේ ඔයා ඉන්නවා. ඒතකොට ඔෆිස් එකෙත් ඔයා ඒතකොට වැඩන්නේ. ගෙදරදී තමන් ගෙදර හින්දා ඕන වැඩක් කරන්න පුළුවන්. ඔයා ඔෆිස් එකේ ලොක්කා කියලා හිතන්න ඔෆිස් එකෙත් ඔයා ඉන්නවා. ඔෆිස් එකේදී ගෙදරදී ඔයා ලොක්කෙක්. අන්න ඒ වගේ වෘෂභ රාශියේ කටක රාශියේ සඳු ලොක්කෙක්. සඳුගේ බලය ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔයා ගිහිල්ලා ඉන්නවා නැන්දම්මගේ ගෙදර. තාම කසාද බැඳලා නැහැ. හරි. හරි අපි හිතමු මෙයා කසාද බැඳලා නැන්දම්මගේ ගෙදර ඉන්නවා. නැන්දම්මා ඉන්නවා. එතන අය නැන්දම්මයි එයාලගේ දුවලා ටිකකුයි ඉන්නවා. එතන ගිහලා ලොකු වැඩ දාන්න බෑනේ. එතන ගිහලා තේකක් හදන්න ගියත් පරිස්සමෙන් තේක හදන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි සඳු වෘශ්චික රාශියේ ඉන්නවා නම් අපි කියනවා සඳු නීචයි කියලා. එහෙනම් එතනදී ඔයා බේරෙන්න නම් ඔයා කපටි උපක්‍රම පාවිච්චි කරන්න ඕන. ඒකයි නීචයි කියලා කියන්නේ. ඇයි? යටි කූට්ටු වැඩක් කළා තමයි බේරුණොත් බේරෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් හොඳනම අහගන්න හම්බෙන්නේ නැහැ. කොච්චර හොඳ කරා. කොච්චර හොඳ කරත් අර ගෙදර ඉන්න අනිත් දුවල තුන් දෙනාට තමයි හොඳ හාන්න වෙන්නේ. Tamanට හොඳ හාන්න වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී සඳු නීච වෙනවා. අන්න ඒ වගේ සඳු නීච වෙච්ච තැන් තියෙනවා. සඳු උච්ච සුවශේෂ්ඨ වෙච්ච තැන් තියෙනවා. සඳුට සම මිත්‍ර ආදී වෙච්ච තැන් තියෙන්න පුළුවන්. ඔය එක පැත්තක්. එතකොට ඒ සඳු නිසා තමයි අපි මූලිකව ගන්න. එහෙනම් හිත ගැන කතා කරනකොට අපි සඳුගෙන් කතා කරනවා. හැබැයි මතක තියාගන්න සඳුට දික් බල වෙන තැනක් ගැන අපි කිව්වා. ඒ තමයි 4 වෙන්න. එහෙනම් මේ 3 වෙන්න සහ 4 වෙන්න 4 වෙන්නට ඊළඟ ආශ්‍රය 4 වෙන්න තමයි දික් බල වෙන තැන. 4 වෙන්නට එන්නේ කොහෙන්දද? 3 වෙන්න ඉඳලා. එහෙනම් 3 වෙන්න කියලා කියන්නේ 4 වෙන්නට යන්න සූදානම් වෙනවා කියන අදහස වගේ. එහෙනම් 3 වෙන්න සහ 4 වෙන්න හැමතිස්සෙම මේ හිතට බලපානවා. මනසට බලපෑම් එල්ල කරනවා. එහෙනම් සහජ කුසලතාවයන්ට බලපෑම් එල්ල කරනවා. එහෙනම් මේ හිතට බලපෑම් එල්ල කරන තැන සඳු තිබ්බොත් හොඳයි තමයි. හැබැයි බැරි වෙලාවත් හිතට බලපෑම් එල්ල කරන තැන හිත පීඩා කරන ග්‍රහයෙක් හිටියොත් අර අපි මුලින් කිව්වා වගේ සෙන්සුරු වගේ ග්‍රහයෙක් හිටියොත් 3 වෙන්නේ සෙන්සුරු හිටියොත් 4 වෙන්නේ සෙන්සුරු හිටියොත් ඒත් පොඩ්ඩක් හිතට පොඩ්ඩක් අවුල්කාරී වැඩ කරන්න ඉඩකඩ තියෙනවා ඔබගේ දරා ගැනීම දුර්වල නම්. එහෙනම් අපි එක පැත්තකින් මතක තියාගන්න ඕන සඳු තමයි මූලික වශයෙන් හිත ගැන කතා කරන ග්‍රහයා. හැබැයි හිත ගැන කතා කරන ප්‍රධාන තැන තමයි 4 වෙන්න. ඒ වගේම 3 වෙනුනුත් හිත ගැන යම් ප්‍රමාණයකට කතා කරන නිසා සඳු නොමැති අවස්ථාවලදී ඒ 3 වෙන්න 4 වෙන්නට සම්බන්ධ වෙලා ඉන්නේ මොන වගේ ග්‍රහයෝද කියන එක මත ඔබේ හිත කඩා වැටීමට හේතු භූත වෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. දැන් අපේ ජ්‍යොතිෂ අනාවැකි ගැන අහනවනේ. දැන් අපි අපේ කේන්දර පත්‍ර පරීක්ෂා කරලා අපි ගොඩාක් වෙලාවට මේ අනාවැකි ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. අපේ අනාගතය කොහොම වෙයිද? මගේ ජීවිතේ ඉදිරියට මොන වගේ දේවල් වලට මට මුහුණ පාන්න සිද්ධ වෙයිද? ඔන්න ඔය වගේ දේවල් නිසා මේ දැන් ජ්‍යොතිෂ ඇතුළේ අපි දකිනවනේ මේ අනාවැකි කියලා. අපේ ජීවිතේ මෙන්න මේ දේවල් වෙනවා කියන. එතකොට සමහර වෙලාවට අපිට මෙහෙම රෝගී තත්වයකට අනතුරකට මෙහෙම මුහුණ පාන්න වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ආන් ඒ වෙලේ ඉඳන් ඔන්න පොඩි චකිතයක් හිතේ තියෙනවා. එතකොට බියක් ඇති වෙනවා. ඒක ගොඩාක් ලොකුවට සැලකිල්ලට ගන්න කෙනෙක් නම් ඒක මානසික පීඩනයක් දක්වා යන්න පුළුවන්. එතකොට මේ ජ්‍යොතිෂ අනාවැකි නිසාම අපේ ඇතුලේ මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන් නේද? පැහැදිලිවම. ඒක ජ්‍යොතිෂ අනාවැකි නිසා නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් එහෙම ගිහලා ඔබ ගිහලා වෛද්‍ය විද්‍යානුකූල වෙලා රිපෝට් එකක් ගත්තත් මේ ජ්‍යොතිෂ අනාවැකියකට බය වෙන කෙනා ගිහිල්ලා ඉවරලා පෙරවිලාවත් අපි හිතමුකෝ පොඩි උණක් හෙම්බිරිස්සාවක් හැදිලා චෙකප් එකකට යනවා. චෙකප් එකකට ගත්තාම කියනවා මේ අතත් පොඩ්ඩක් කිරි වැටෙනවා උණත් හෙම්බිරිස්සාවක් කියලා කියනවා. අනේ අරකේ දොස්තර කියනවා මේ අතත් කිරි වැටෙනවා නම් කෝකටත් මේ
හાર્ට් එකේ ප්‍රශ්නයක් දන්නේ නැහැ චෙක් කරගන්න කියලා කියනවා. ඒ ඇති. ආයි ජ්‍යොතිෂානාගතියක් ඕනේ නැහැ. මේ මිනිස්සේ එතනින්ම heart attack ඇදිලා ඒකම සමහරට hospitalize වෙන්න පුළුවන් සමහර අයගේ. අපි එහෙමයි අඳුන ගන්න පුළුවන්. මොකද දොස්තරට ඒක අඳුන ගන්න බෑ. දොස්තර එයාගේ ලක්ෂණ දැක්කාම එයා ටක් ගාලා ඒක කියනවා. හැබැයි අපිට පුළුවන් අඳුන ගන්න එයාගේ සඳුගේ දුර්වලතාවය හෝ 3 වෙනි 4 වෙනි තියෙන දුර්වලතාවය මුල් කරගෙන එයාව මානසිකව කොයි වගේද තියෙන තත්ත්වය මුල් කරනවා. ඕක අංක විද්‍යාවේ ගත්තොත් ඔබ ඉපදලා තියෙන්නේ 2 වෙනිදා නම් 11 වෙනිදා දවසක නම් 20 වෙනිදා දවසක නම් ඒ වගේ දවසක ඔබ ඉපදිලා නම් ඒ කියන්නේ එකතුව දෙකේ එන්නා වූ අගයක් වැටෙන දවසක නම් ඔබ ඉපදිලා තියෙන්නේ එදාටත් අපි සාමාන්‍යයෙන් කියනවා ඔබ ඒ කියන්නේ 2 වෙනිදා කියන්නේ අංක 2 ඊට පස්සේ 11 වෙනිදා කියලා කියන්නේ අංක 2 20 වෙනිදා කියන්නේ අංක 2 එහෙනම් එහෙම දවසක ඉපදිච්ච කට්ටියත් පොඩ්ඩක් හිතන ගතිය වැඩි වෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. එතකොට මේ මානසික පීඩනය ගත්තාම අපිට මේ අපේ ධනාත්මක චින්තනය වැඩි කරාම අපි හිතන පතන විදිහ පොසිටිව් විදිහට හිතන්න ගත්තාම මේ ග්‍රහ බලපෑම් අපිට අවම කරගන්න හැකියාවක් තියෙනවද? ඔකේ දෙපැත්තක් තියෙනවා. අපි කියන්නේ කාට හරි එහෙම ධනාත්මකව හිතන්න පුළුවන් නම් ඔව් එහෙම අනිවාර්යෙන් එයාගේ ධනාත්මක පැත්ත වැඩි වෙනකොට එයාට අපලවල බලපෑම අඩු වෙනවා. එතකොට ඕක අනිත් පැත්තට මම කියන්න. ඒකම අනිත් පැත්තට කියන්න. ඕකම තමයි වෙලා තියෙන්නේ. ධනාත්මකව හිතන්න බැරි කෙනා ගැන අපි ඒක තමයි කේන්ද්‍රයෙන් කියන්නේ. එයාගේ උත්පත්තියදී පෙන්නනවා සමහරුන්ට කොච්චර හිතන්න කිව්වත් හිතන්නේ නැහැ. මොකද හේතුව එයාගේ උත්පත්තියෙන් එයා සසරේ ප්‍රැක්ටිස් කරලා තියෙන විදිය. ඒතකොට මේ සසරේ ප්‍රැක්ටිස් කරලා තියෙන විදිය තමයි කේන්සරහනක තියෙන්නේ. එතකොට කේන්ද්‍රය නිසා එයා හැම වෙනව නෙවෙයි. එයා සසරේ ප්‍රැක්ටිස් කරලා තියෙන විදිය කේන්දරේ තියෙනවා. ඒක හරියට ගත්තොත් අපි මැෂින් එකක් වගේ අපේ මැෂින් එකේ කැටලොග් එක තමයි හදාන. එතකොට අපි හදාන දිහා බලලා පුද්ගලයා ගැන කියනවා කියන්නේ එයා සසරේ වපුරලා ආපු විදිහට අනුව තමයි එයාගේ බොඩි එක මනස හැදිලා තියෙන්නේ. ඒ පිළිබඳව ඉන්ඩිකේෂන් දෙන පොත තමයි අර වාහනයක පොත කැටලොග් එක වගේ අපි අරගෙන ගන්න හදාන. ඒකෙන් අපි හදාන දිහා බලලා මේ පුද්ගලයාගේ මනස මෙහෙමයි මේ මිනිස්සුගේ කය මෙහෙමයි මේ මිනිස්සුගේ අතපය මෙහෙමයි කතන හැකියාව මෙහෙමයි මෙයාට නිවේදකයෙක් වෙන්න පුළුවන් මෙයාට ගුරුවරයෙක් වෙන්න පුළුවන් මෙයාට යුද්ධයට යන්න පුළුවන් මෙයාට කෙනෙක්ට ගහලා මරන්න පුළුවන් අපෝ මෙයාට ලේ දකින්න බෑ කියලා අපි කියන්නේ ඒක. ඒතකොට අපි ලේ දකින්න බැරි කෙනාට ලේ දැක්කහම මනසින් කඩා වැටෙන කෙනාට අපි කොච්චර කිව්වත් කලබල වෙන්න එපා කියලා එයා ඒක කලබල වෙනවා. ඒකට එහෙමනම් ඒක අපි කියනවා. අපි කරන්නේ ඒ කියන එක. ඒ කියපුවාම එයා දැනගන්න ඕන මට මේ දුර්වලතාවය තියෙනවා කියලා. අන්න එතෙන් සිට එයාට උත්තේජනයක් දෙන්න පුළුවන් අපි. ඔයාට මෙහෙම එකක් තියෙනවා දැන් ඔයා ඒක නැති කරගන්න ඕන. ඒ තුලින් තමයි එයාට ඒ කියන්නේ තමන්ගේ தત્ත්වය දැනගත්තේ නැත්නම් කවදාවත් තමන්ට දෙනින් හැට උඩට එන්න බෑ. ඒ කියන්නේ ඔබ දන්නවා නම් ඔබට ගන්න පුළුවන් අපි විභාගයකදී ඔබට ගන්න පුළුවන් ලකුණු 70යි කියලා ඔබ දැනගත්තොත් තමයි ඔබ 70න් 75ට යන්නේ. හැබැයි ඔබගේ ලකුණු ගන්නවත් දන්නේ නැත්නම් ඔබට ලකුණු 80ට යන්න කිව්වට වැඩක් නැහැ. හැබැයි ඒ නිසා ඉස්සෙල්ලා අපි ඉවැලුවේෂන් කරලා දැනගන්න ඕන ඔබ ඉන්න තැන මොකක්ද කියලා. එහෙනම් කේන්ද්‍රයකින් අපි කරන්නේ ඔබ ලකුණු 50 දී ඉන්නේ 60 දී ඉන්නේ 30 දී ඉන්නේ 70 දී ඉන්නේ කියලා කියන එක තමයි අපි කේන්ද්‍ර සටහනකින් බලන්නේ. එතකොට එයාගේ මානසික ස්වභාවය 30 නම් ඉන්නේ. ඔව් අපි යාට කියනවා ඔයාගේ මානසික ස්වභාවය අඩුයි. ඒ නිසා ඔයාට මෙන්න මේ දේවල් ටික කරන්න. ඔයාට මෙඩිටේෂන් කරන්න, බෝධි පූජා කරන්න, පොසිටිව් එනර්ජිස් වර්ධනය කරගන්න. ඇයි අපි පන්සල බෝධි පූජා කරන්න කියන්නේ? මානසික පීඩනය වැඩි අයට වැඩි වැඩියෙන් බෝධි පූජා කරන්න කියනවා. මානසික පීඩා වැඩි අයට වැඩි වැඩියෙන් බෝධි පූජා කරන්න කියන්නේ මානසික පීඩා වැඩි අයගේ මේ අභ්‍යන්තරික සියලු ශක්තියින් කැරකෙන ඍණාත්මකව. ඒ කියන්නේ වාමාවෘතවයි කැරකෙන්නේ. වාමාවෘතව කැරකෙනවා කියලා කියන ඍණ ශක්ති කැරකීම. අපි සාමාන්‍ය විද්‍යාව ඇතුලේ ගත්තා ප්‍රෝටෝනමය ශක්තිය, ඉලෙක්ට්‍රෝනමය ශක්තිය කියලා ගත්තාම ප්‍රෝටෝනමය ශක්තිය දක්ෂිනාවෘත චලිතයක්. ඉලෙක්ට්‍රෝනමය ශක්තිය කියලා ඍණ ශක්තිය ඍණ එක. ඒතකොට ඍණ එක කියලා එක වාමාවෘත චලිතයක්. එතකොට මේක නියුට්‍රලයිස් කරන්න නම් මේක ප්‍රෝටෝනමය ශක්තිය වැඩි කරන්න ඕන. ඒක දක්ෂිනාවෘත චලිතය වැඩි කරන්න ඕන. එහෙනම් අපි හැමෝම තිස්සෙම බෝධි පූජා තියන්න කියනවා. බෝධිය වටේ වට 7ක් ගිහිල්ලා තම මොන හරි ගාතාවකුත් කියන ගම මොන හරි යාට ගැලපෙන අපි කියමු සඳුනම් පීඩා අපි රවි පීඩාවටපත් වෙලා ඉන්නවනම් අපි කියනවා සූර්ය පිරිත හරි මෝර පිරිත හරි කියන ගමන් බෝධිය වටේ වට 7ක් යන්න කියලා කියනවා. අපි ඒතකොට සමහරලාවට බ්‍රහස්පතිගේ පීඩාවක් වෙනවා නම් අභිසම්විධානයේ හරි බොජ්ජංග පිරිත හරි කියන ගමන් මේක වටේ වට 7ක් යන්න කියලා කියනවා. එතකොට සෙන්සුරුගේ පීඩනයක් නම් තියෙන්නේ සමහරලාවට කෙනෙක් දසසිසා පිරිත වගේ දෙයක් කියන ගමන් මේක වටේ බෝධිය වටේ වට 7ක් යන්න කියලා කියනවා. මේ වට 7ක් යනවා කියන්නේ යන්නේ බෝධිය වටේ ඔබ වාමාවෘතවද දක්ෂිනාවෘතවද? දක්ෂිනාවෘත. ඔබ දක්ෂිනාවෘතව යන්නේ. මේ කෙම් ක්‍රම හරහා හැමතිස්සෙම කරන්නේ ඔබව එක ලක්ෂයක් වටා දක්ෂිනාවෘතව කරකවනවා නිතර. එතකොට ඔබගේ එනර්ජි එක මොකද ඔබ දක්ෂිනාවෘතව කරකෙන්න ඔබ උහුරු කරනවා. අර වාමාවෘතව කරකිලා මයිනස් පැත්තට යන කෙනාව අපි දක්ෂිනාවෘතව කරකවන්න තමයි මේ සිස්ටම් එකේ වත්පිළිවෙත් හදලා තියෙන්නේ. ඔබ බෝධියක් වටේ දක්ෂිනාවෘතව කරකෙන්න ඔබ දන්නවා භාජනයක් වුණත් එකම පැත්තට කරකෙන්න ගත්තාම ඒක ඇතුලේ තියෙන අංශු ටික එක පැත්තට කරකෙන්න ගන්නවා. ඒ වගේ ඔබ නිතර බෝධියක් වටේ දක්ෂිනාවෘතව කරකෙන්න ඔබ
ඔබගේ ශරීරයේ තියෙන මේ මානසික ඉන්ද්‍රියන් ටික ඒවට අවශ්‍ය වෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංචමහා භූත ධාතුන් සහ සියලු ශූන්‍ය පුංචි අංශුන් පවා දක්ෂිනාවුතව කරකෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔබව පොසිටිව් පැත්තට ටික හරි හැරෙන්න පටන් ගන්නවා. මේක එක දවසින් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමහර ජෝතිෂ්‍යයේදී දවස් 49ක් කරන්න කියන්නේ. හැම මාසයකටම දවස් 7 ගානේ කරන්න කියලා කියන්නේ. ඒකට තෝරගත්ත දවස් තියෙනවා. එතකොට යාට වැඩිම පීඩාවටපත් වෙලා තියෙන ශනිට අදාළ අංශු ටික නම් කරකෙන්නේ නැත්නම් අපි යාට කියනවා සෙන්සුරාදා දවසක යන්න කියලා. සෙන්සුරාදා දවසක රෑ 8යි 9 අතර යන්න කියලා. ඒක සෙන්සුරාදා දවසක සෙන්සුරුගේ හෝරාවක යන්න කියලා කියනවා. එයාට බුදගේ නම් පීඩාව තියෙන. එයාගේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් වෙනවා, ස්නායු ප්‍රශ්නයක් වෙලා තියෙනවා, මාතක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙනම් බුදට නම් ප්‍රශ්නයක් වෙලා තියෙන. බුද නම් එයාගේ ඉරෙන පැත්තට කරකෙන්නේ. අපි බදාදා දවස් වලට යන්න කියනවා බෝධිය වටේ වට 7ක් කරකෙන්න කියනවා. බදාදා දවස් හැම බදාදාවකම ගිහලා බෝධි පූජා කරන්න කියනවා. දක්ෂිනාවතව කරකෙන්න කියලා කියනවා. ඒතර මේ හැම වත්පිළිවෙතකින්ම කරන්නේ අර ඔබගේ තියෙන නෙගටිව් එනර්ජි එක බලලා ඉවර වෙලා ඔබව මානසිකව වැටෙන්න පුළුවන් තැන මොකක්ද කියලා බලලා ඒක පොසිටිව් කරන එක. ඒක තමයි අර යంత్ర මන්ත්‍ර විද්‍යාවේදීත් මම කිව්වේ ඔබට යන්ත්‍රයක් පළඳිනකොට අපි ඒක ජීවම් කරන්න ගන්නේ ඕම් කියන අක්ෂරය මුල් කරගෙන. ඕම් කියන අක්ෂරය අයිති වෙන්නේ සඳු හිමි රෙහෙන නැකතට. එහෙනම් සඳු මුල් කරගෙන තමයි අපි කරන්නේ. ඒ කියන්නේ ඔබගේ මනසට තමයි අපි එනර්ජි එක දෙන්නේ. මේ යන්ත්‍රයක් දැම්ම කියලා කඳට නෙමෙයි වැටෙන්නේ. ඔබගේ මනසටමයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි ඕම්කාරයෙන් 108 වතාවක්. ඒ කියන්නේ ඔබගේ මනසට අපි 108 වතාවක් පොසිටිව් එනර්ජි එකක් ජප කරලා දෙනවා. අපි එළියෙන් පොඩි බේතක් දෙනවා ඔබගේ මනසට. එතකොට ඒ වගේ එනර්ජි එකකුත් එක්කලා ඔබ බෝධිය වටේ කැරකෙන්න ඔබගේ මනස පොසිටිව් එනර්ජි පැත්තට කැරකෙන්න පටන් ගන්නවා. හොඳයි. කැල මහත්මයා මේ ඊළඟ දේ තමයි මේ මෑතකදී සිද්ධ වුණා මේ ගුරු මාරුවක්. ඒතකොට මේ ගුරු මාරුව ඇතුළේදීත් අපේ මානසික සෞඛ්‍යයට මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියන කාරණාව දැනගන්න තිබ්බොත් හොඳයි කියලා මම හිතනවා ප්‍රේක්ෂකයන්ට. මොකද සමහර ලග්න වලට ඉතා අසුබ ඵල ගේනවා මේ ගුරු මාරුව. අපි ඒක ගැනත් කතා කරමු. ඔව් ගුරු මාරුව කියන එක මේක සාමාන්‍යයෙන් අවුරුදු 12කට විතර සැරයක් තමයි ගුරුගේ මාරුවක් හරියාකාරව සිද්ධ වෙන්නේ. ඒතකොට මේ ගුරු කටක රාශියට එනවා කියන්නේ සඳු හිමි කටක රාශියට තමයි එන්නේ. සඳු ඉන්න කටක නැත්නම් සඳුට අයිති කටක රාශිය. සඳු ඉන්න කටක රාශියට ගුරු ආපුවාම ගුරු උච්ච වෙනවා. එහෙනම් ගුරුට හොඳම තැන. මං කිව්වා අර එයාගේ ඔෆිස් එක වගේ තමයි. ඇයි? මනස සඳු කියන්නේ මනස. මනසට තමයි බ්‍රහස්පති එන්නේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික නායකයා හරියට මනසට ආවොත් එයා ආධ්‍යාත්මික පැත්තෙන් උඩට යනවා. එයාට අනිත් ඔක්කොම කඩා ගන්න පුළුවන් හයියක් හම්බ වෙනවා. එහෙනම් සඳු හිමි කටක රාශියට බ්‍රහස්පති ග්‍රහය ආපුවාම හිත පිරෙනවා. පිංගතේ වැඩ කරන්න පුළුවන් වෙනවා. සත්‍යම වශයෙන් ආධ්‍යාත්මික පැත්තට නොමු වෙලා හිටපු හැමෝම ගොඩ එන්න පටන් ගන්නවා. මතක තියාගන්න මේ ජූනි මාසයේ 2 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා අතර කාල පරිච්ඡේදය තුළ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන මාස 5ක කාල පරිච්ඡේදයක් මේ බ්‍රහස්පති ග්‍රහය කටක රාශිය උච්චව ගමන් කරනවා. ඒ නිසා ආධ්‍යාත්මික පැත්තට යහපැත්තට සුභවාදීව සත්‍යවාදීව ආගම දහම වෙනුවෙන් පෙනී ඉන්න කට්ටිය හිතට එකඟවම ආගම දහම වෙනුවෙන් පෙනී ඉන්න කට්ටියව හරියට ඒ පැත්තෙන් උඩට එන්න පටන් ගන්නවා. ආගම දහමට ගරහන කට්ටිය, සංස්කෘතියට ගරහන කට්ටිය හිතා ගන්න බැරි කඩා වැටීමකට ලක් වෙනවා. ඔබ සත්‍යවාදීවම මේ ආගම දහම රැක ගන්න නම් උදන්දු වෙන්නේ. ඔබ සත්‍යවාදීම ආධ්‍යාත්මික පැත්තට බර වෙලා ඉන්නවනම් ඔබගේ ජීවිතේ පවා දියුණුවට දීප්තිමත් භාවයට පත් වෙනවා. බ්‍රහස්පති කටක රාශියට එනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික සත්‍ය ආධ්‍යාත්මික වේදීන් ජය ගන්න අසත්‍ය වංචනික මිනිස්සු. ඒ කියන්නේ අර ලෝකෙට පේන්න සුදු රෙද්ද සිල් රෙද්ද ඇඳගෙන ඉන්නවා. හැබැයි ගෙදර ගිහිල්ලා හරක් මරනවා වගේ කට්ටියට නන්නත්තර වෙනවා. අපේ සාමාන්‍ය භාෂාවෙන් කියන්න කෙලවෙන එක කෙලවෙනවා. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේ ගුරු ආපුවාම අනිත් ග්‍රහය වගේ නෙමෙයි. පේන දේ පේන්න දෙනවා. ඇයි? ගුරුට හැංගෙන්න බෑ. ගුරු තමයි මහතම ග්‍රහය. ආය මහතම කෙනාට කොහේ හැංගෙන්නද? ඉතින් එයා ලොකුම කොහේ හැංගුණත් කැලලක් පේනවා. හරියට ගත්තොත් එහෙම අලිපැටියෙක් ගිහලා උණ ගහක් අස්සේ හැංගුණා වගේ තමයි. මොකද ඔක්කොම ටික එළිය පේනවා. අර උණ ගහ යූටි අලියෙක් ගිහලා උණ ගහකට හැංගුණා කියලා හිතා ගන්න බෑනේ. ඔබ දැකලා ඇති සමහරවිට ඔය පෙරහැර කාලවල වලදී එහෙම අලියෝ ගිහිල්ලා ලයිට් කනුවට මූණ හංග ගන්නවා. මොකද අලියාගේ ඇස් දෙක ළඟ තියෙන අලියාට ඒකෙන් වැහුණාම වැහෙනවා. හැබැයි අලියාගේ ඇඟ සම්පූර්ණයෙන්ම එළිය. ඔය බල්ලෝ එහෙම එනකොට ඉස්සර මේ ඇත්තට අපේ දලදා කනුවර යන රාජතා වුණත් බල්ලෙක්ව දැක්කහම ඔළුව හංග ගන්නවා මූණ හංග ගන්නවා. ඒත් ඒ බල්ලවට යාව පේන්නේ නැහැ කියලා. ඉතින් හැබැයි ඇඟ ඔක්කොම එළිය. ඒ වගේ තමයි බ්‍රහස්පති ඇඟ එළිය. ඒ නිසා කොහොමත් බ්‍රහස්පතිගේ ප්‍රතිඵලය ඔබට ලැබෙනවාමයි. එතකොට කටක රාශියටයි ඇවිල්ලා තියෙන නම් පළවෙනිම කාරණාව ඔබ එදා මෙදා තුර කොච්චර නරක වැඩ කරලා තිබුණත් අද මම මේ කියන මොහොතේ සිට එහෙම නැත්නම් මේ වැඩසටහන අහන මොහොතේ ඉඳලා ඔබ ඔබගේ අතීතයේ කරන සියලු වැරදි අතහැරලා ඔබ පංචශීලයෙන් එකක් හරි රකින්නවා කියලා හිතාගෙන එක්ක මස් මාළු කන්නේ එක්ක බොරු කියන්නේ ඔය කියන පහව දන්නවනේ. එතකොට මේ පහෙන් මොනවා හරි එකක් මම රකින්නවා කියලා හිතාගෙන සත්‍යවාදීව ආධ්‍යාත්මික පැත්තකට ඇවිල්ලා සත්‍යවාදීව මම මාසයකට දවසක් හරි නැත්නම් සතියකට දවසක් හරි පන්සලට මෙන්න මේ පින් වැඩේ කරනවා කියලා ඔබ ආධ්‍යාත්මික ට්‍රැක් එකට වැටෙන්න අපි කියන්නේ. ඔබට සති 3ක් 4ක් යනකොට තේරෙයි වෙනස වෙනවා.
කොහොමද වෙන්නේ කියන කාරණාව. හැබැයි ඔබ බොරුවට මේ ට්‍රැක් එකට වැටෙන්න එපා. ඊට වඩා හොඳයි ඔබ ජීවත් වෙන ඉදිරිය ඉන්න එක. බොරුවට වැටුණොත් නන්නත්තරම වෙලා යනවා. ඒ නිසා බොරුවට වැටෙන්න එපා. එක්ක ඔබ සත්‍යවාදීව ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න නැත්නම් හොඳටම ට්‍රැක් එකට වැටෙන්න. එතකොට ඔබට අනිවාර්යෙන් යහපත් ගමනක් දියුණු ගමනක් යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා ලෝකයේ ඇතුලේ ආධ්‍යාත්මික ගුණාත්මක භාවයක් වර්ධනය වෙනවා. සත්‍යවාදී ස්වාමීන් වහන්සේලාගේ බලය එළියට එන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහා ගත්තහම තියෙන තවත් ධර්ම තියෙනවා. මම අනිත් ආගම් ගැන කියනවා නෙමෙයි. හැබැයි අපි කියන්නේ මෛත්‍රිය වර්ධනය කරන, මිත්‍රත්වයේ වර්ධනය කරන, සත්‍යවාදීව සාමය බලාපොරොත්තු වෙන සෑම ආගමකම ඉන්න ඒ යහපත් පුද්ගලයෝ, රාජ්‍ය නායකයෝ ඉහළට එන කාල පරිච්ඡේදයක් බවට පත් වේවි. එතකොට ඊට අමතරව ඒක ගමේ ඔබ ඉන්නවා වෙන්න පුළුවන්, ගමේ පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්, ගමේ සමිතියක සමාදානයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා මේ වැඩේ කරන්නේ සත්භාවයෙන්ම නම් ඒ සත්භාවයෙන් ඔබ අනිවාර්යෙන් ඉහළට එසවෙනවමයි. ලග්න විදිහට ගත්තොත් එහෙම මේෂ ලග්නයෙන් උපන් කට්ටියගේ 4 වෙනිට කටක රාශිය 4 වෙනිට එනවා. එහෙනම් මේෂ ලග්නයෙන් උපන් අයගේ හිත හොඳ වෙන්න පටන් ගන්නවා. ඔබ සත්භාවයෙන් නම් කටයුතු කරන්නේ කියන තැන ඉඳගෙන තමයි මම මේ මොහොතේ ඉඳලා මේ පලාපල ටික කියන්නේ. අසත්භාවයෙන් කරනවා නම් කොහොම කරත් මොන ලග්නෙන් වුණත් නන්නත්තර වෙනවමයි. ඒ නිසා මේෂ ලග්නයෙන් උපන් අයගේ හිත හොඳ වෙනවා. යම් දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ගෙවල් දොරවල් ලොකු කරගන්න පුළුවන් අවස්ථාව හම්බ වෙනවා. ඒ කියන්නේ ගෙදරට අලුත් බඩු මුට්ටු එකතු කරගන්න. මේ මාස 5 විතර කාල පරිච්ඡේදය ඔබගේ ගෙදර දියුණුව වැඩි වෙනවා. ගෙදරට ධනය වැඩි වෙනවා. ගෙදරට යම් ආකාරයක ඉඩකඩම් දීපල යාන වාහන ආදී දේවල් ගැනීමේ වාසනා ගුණය වැඩි වෙනවා. හිතට සතුටක් වෙනවා. හිත පුළුවන් තරම් ආධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා. ගොඩාක් මේෂ ලග්න හිමියෝ පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට සම්බන්ධතා නිර්මාණය වේවි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබටත් නරක නෑ. හැබැයි ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔබගේ හිත හොඳයි. හිත හොඳ නිසාම සමහරලාට උදව් උපකාර කරන්න ගිහලා ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. මතක තියාගන්න තුන්වෙනියෙන් පෙනහළු ගැනත් පෙන්නනවා. එහෙනම් ඔබට පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වෙ එන්න පුළුවන්. එහෙනම් පෙනහළු වල ඉදිවීම, සෙම් රෝග ඇතිවීම ආදී තත්ත්ව ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. එහෙනම් සෙම් රෝග, උණුසන්නිපාත රෝග වගේ හැලුනොත් බෙහෙත් හේත් ගන්න අමතක කරන්න එපා. නැත්නම් උණුසන්නිපාත රෝග, සෙම් රෝග වගේ දේවල් මේ මාස පහේදී ඇති වෙනවා. සතියක් දෙකක් බෙහෙත් ගන්න සිද්ධ වෙන ටිකක් උණක්, හෙම්බිරිස්සාවක්, කැස්සක් ඔබට ඇති වෙනවාමයි. ඒ වගේම ඔබට හැබැයි විවාහයක් හෝ එවැනි සම්බන්ධතාවයක්, හවුල් ව්‍යාපාරයක් හෝ සම්බන්ධතාවයක්, ව්‍යාපාරයක් හෝ සම්බන්ධතාවයක්, ව්‍යාපාරික හෝ හවුල් ව්‍යාපාර හෝ රැකියාවකට ගිවිසුම් ගත වීමක් වගේ හොඳ තැනකට යන්නත්, උසස් තැනකට යන්නත් අවස්ථාව ඔබට නිර්මාණය වේවි. මිථුන ලග්නයෙන් උපන් කට්ටියගේ කටක රාශිය කියලා කියන්නේ දෙවැන්න. ධනවත් වීම ඉතාමත්ම හොඳයි. කවුරු හරි පවුලේ කෙනෙක් කසාද බඳින වයස ඉන්නවා නම් පවුලේ කෙනෙක් කසාද බඳිනවා. ඒ වගේම දරුපල අපේක්ෂාවෙන් කවුරු හරි කෙනෙක් කියනවා නම් විවාහයක්, දරුපල ආදී දේවල් ලැබෙනවා. ඒ වගේම පවුල දියුණු වෙනවා. පවුලේ ආර්ථික තත්ත්වය ආදී දේවල් දියුණු වෙනවා. ධනවත් භාවයටපත් වෙනවා. ව්‍යාපාරික තත්ත්ව ආදී දේවල් දියුණුලා පවුලේ දියුණුව සම්බන්ධ කාරණාවලටපත් වෙනවා. කවුරු හරි කෙනෙක් කටක ලග්නයෙන් ඉපදිලා ඉන්නවා නම් කටක ලග්නයෙන් ඉපදිලා ඉන්න කට්ටියගේ දැනුම් පද්ධතිය වර්ධනය වෙනවා. දැනුම් පද්ධතියේ බුද්ධි ප්‍රභාවය වර්ධනය වෙනවා. තමන්ට තමන්ව තේරුම් ගන්න පටන් ගන්නවා. තමන්ගේ ආධ්‍යාත්මික පවා තත්ත්වයේ පවා උසස් මට්ටමකට යනවා. තමන්ගේ බුද්ධි ප්‍රභාවය පවා හොඳ මට්ටමකට, උසස් මට්ටමකට පත් වෙන්න පුළුවන් හැකියාවක් මේක තුළ නිර්මාණය වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන වකපඬිතකමක් ඔලුවට ගහන්න පුළුවන්. ඒක නිසා රස්සාවේදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. බොස්ට වඩා තමන් දන්නවා කියලා උපදෙස් දෙන්න ගිහලා රස්සාවට නැති කරගන්න නැත් කියන එක වචන කියන්නද නෑ. රස්සාව එනගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් බුද්ධිය ආවට කමක් නෑ. ප්‍රඥාවක් තියෙනවා. තැනේ හැටියට එනේ ගහන්න බැරි වුණොත් එහෙම බුද්ධිය හම්බෙයි, දැනුමත් හම්බෙයි, ඔක්කොම තියෙයි, විභාගලුත් සමත් වෙයි. රස්සාවෙන් අසමත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබ පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. ඔබට ලංකාවේ කටයුතු වල නැත්නම් උපන් ගමේ කටයුතු එච්චර හොඳ වෙන්නේ නැහැ. සිංහ ලග්නයෙන් උපන් ඔබ ලංකාවේ තමන් උපන් ගමේ ඉන්නවා නම් උපන් ගමෙන් අනිවාර්යෙන් ඈත් වෙන්න ඔබට යහපතක් වෙනවා. ඒ වගේම විදේශගත වෙලා ඉන්නවා නම් ඊටමත්ම යහපත්. ඒ වගේම විදේශගත වෙන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ කටයුතු පවා ඊටා පැහැදිලිව සාර්ථකව දියුණු කරගන්න පුළුවන් හැකියාව ශක්තියක් ලැබෙනවා. ඒ වගේම මතක තියාගත යුතුයි රෝහල් කටයුතු, බන්ධනාගාර කටයුතු ආදී දේවල්, නීති අනපනන සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ වෙන්න ඉඩකඩක් පෙන්වුම් කරලා පවතින නිසා නරක වැඩවලට අත ගහන්න එපා. ගත ගැහුවොත් එහෙම එක්ක රෝහල් ගත, එක්ක බන්ධනාගාර පැත්තට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ යහපත් වැඩ කටයුතු නම් කරන්නේ විදේශයන්ගේ ධනය ලැබෙන්න පුළුවන්. පිටරට ඉන්න මාම කෙනෙක් තමන්ගේ වැඩ කටයුත්තකට ධනය යොදනවාමයි. මතක තියාගන්න ඔබ කුමන හෝ කටයුත්තකට මේ මාස 5 ඇතුළතදී සැලසුමක් සකස් කරනවා, ආයෝජනයක් කරනවාමයි. සිංහ ලග්නයෙන් උපන් ඔබ මේ මාස 5 කරන ආයෝජනයේ ප්‍රතිඵලය ඔබට හම්බෙන්නේ තව අවුරුදු 1.5කින්. ඒ කියන්නේ තව අඩුම තරමේ අවුරුද්දක් එහාට ගිහලා තමයි හම්බෙන්නේ. ආයෝජනය කරන්න ඒවට බය වෙන්න එපා. ළඟ ඒ ආයෝජනයේ ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම ඔබ මේ 2026 ඔක්තෝබර් මාසෙලා 2027 අවුරුද්දේ මේක හම්බ වෙන්නේ නැහැ. ඔබ කරන ආයෝජන, ඔබ කරන කැපකිරීම වල ප්‍රතිඵල හම්බෙන්නේ 2028 වසරේදී. 2028
2028 වසරේදී මේ ප්‍රතිඵල හම්බ වෙනවමයි. ඉතින් අපි කතා කරේ සිංහ ලග්නේ, අපි කතා කරමු ඊළඟට කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නේ උපන් කට්ටිය කතා කරපුවාම කන්‍යා ලග්නේ උපන් අයට යහපතක් උදා වෙනවා, තමන් කරන ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. මේ වෙනකොටත් ඔබ යම් කිසි ව්‍යාපාරික කටයුත්තක නිරත වෙන කෙනෙක් නම් ඔබගේ ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න පුළුවන්. රස්සාවක නිරත වෙන කෙනෙක් නම් රස්සාවේ උසස් වීම ආදී දේවල් ලබන්න පුළුවන්. ආයතනික ප්‍රධානීන්ගෙන් ඔබට යම් තනතුරු වරප්‍රසාද වගේ දේවල්, වගකීම් වගේ දේවල් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ටිකක් පිම්මෙන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙනවා තමන් වැඩ කරන තැන. හැබැයි පරිස්සමෙන්, මොකද නැත්තම් සියුම් සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. ඔබ දන්නවනේ රැකියාවක් කරන තැනක ඕනෑවට වඩා පිම්මුණොත් ඔබගත් එක්ක හිටපු යාළු කට්ටිය තා ටික දවසක් යනකොට අනිත් පැත්තට වැඩේ දෙනවා කියන එක. මාස 5යි මේක තියෙන්නේ. ඔබ වැඩි ඕනෑවට වඩා යාළුවෝ තරහ කරගත්තොත් මාස 5න් පස්සේ ඒකේ නරක ප්‍රතිඵල ඔබට භුක්ති විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. තුලා ලග්නයෙන් උපන් කට්ටියට රැකී ආරක්ෂා කටයුතු කටක සිංහ කන්න තුලා ලග්නයෙන් උපන් අයගේ 10 වෙනිටයි කටක රාශිය බවට පත් වෙන්නේ. ඉතින් තුලා ලග්නයෙන් උපන් අයගේ රැකී ආරක්ෂා කටයුතු වලට හොඳයි. තුලා ලග්නයෙන් ඉන්න කට්ටිය රස්සාවල් සඳහා ඉන්ටර්විව්ස් වලට යනවා නම් හොඳ කාල පරිච්ඡේදයක්. අලුත් රස්සාවල් ලබන්න පුළුවන්, උසස් රස්සාවල් ලබන්න පුළුවන්, දීප්තිමත් දෙන, තමන්ගේ නමක් හදා ගන්න පුළුවන් වෙන තැනක්. මම කියන්නේ මේ රස්සාවට ගිගමන් නම හැදෙනවා. නමුත් අනාගතයේදී තමන්ට නමක් හදා ගන්න පුළුවන්, රස්සාවකට යන්න පුළුවන් මාර්ගයේ විවර වෙනවා තුලා ලග්නයෙන් උපන් අයගේ. රැකියා කරන ස්ථානවල ප්‍රධානීන්ගේ සුබවාදී තත්ත්ව වචන අහන්න පුළුවන්. හොඳ වචන අහන්න දියුණු වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. රැකියා කරන තැන්වල මව්වත් ගුණයේ තියෙන මිනිස්සුන්ගේ ආශිර්වාදය තමන්ට ලැබෙනවා. තමන් යහපත්ව තමන්ගේ දැනුම හරියට යොදා ගත්තොත්, රස්සාවේ ඉන්න ඉහළ නිලධාරීන්ව තරහ කරගන්න නැතුව තමන්ගේ දැනුම උපක්‍රමශීලීව යොදා ගත්තොත් ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් කමක් ලැබෙනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඉතාමත්ම හොඳ කාල පරිච්ඡේදයක් පෙරපින ඉස්මතු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. පුණ්‍යවන්ත සිතිවිලි පහළ වෙනවා, පුණ්‍යවන්ත තත්ත්ව පහළ වෙනවා. තව තවත් පින් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ආධ්‍යාත්මික ගමන් බිමන් වලට යන්න පුළුවන් ඉඩකඩක් ඔබට අනිවාර්යෙන් හම්බ වෙනවා. එහෙනම් මේ ආධ්‍යාත්මික ගමන් බිමන් වලට යෑමෙන් ඔබගේ ජීවිතයට යහපතක් නිර්මාණය කරගන්න පුළුවන් ඉඩකඩක්, ඔබගේ ජීවිතයට සුවභාදී තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් ඉඩකඩක් අනිවාර්යයෙන්ම පෑදෙනවා. ඒකෙන් ඔබට දියුණුවක්, දීප්තිමත් භාවයක් උරුම කරගන්න පුළුවන්කමක් පැහැදිලිවම පවතිනවා කියලා පෙන්눔 කරලා තියෙනවා. ඊළඟට ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් අයගේ ලග්නාධිපති ග්‍රහය තමයි බ්‍රහස්පති ග්‍රහය. නමුත් යන්නේ 8 වෙනිට. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. ලග්නාධිපති 8 වෙනිට යන එක එච්චර හොඳ නැහැ. ඒ නිසා තමන්ට තමන් පිළිබඳව සැකයක් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. තමන් කරන වැඩ කටයුතු වලට ප්‍රශ්න පීඩා එන්න පුළුවන්. අක්මා වාශිත රෝග, වකුගඩු ආශිත රෝගී තත්ත්ව එන්න පුළුවන්. මේ වකුගඩු වල ප්‍රශ්න, අක්මා විදිමී ආදී රෝග තත්ත්ව වලට එන්න පුළුවන්. මත්පැනට අත්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන. සිරෝසිස් වගේ රෝගී තත්ත්ව උනත් ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා කියලා තමයි පැහැදිලිව පෙන්눔 කරන්නේ. ඒ නිසා සමාජ තත්ත්ව, ආර්ථික තත්ත්ව, වෘත්තිමය තත්ත්ව වගේ දේවල් ඇතුලේ ඔබගේ ජීවිතයේ පරිස්සමෙන් කටයුතු කරන්න. හැබැයි ඔබ විවාහ වෙලා ඉන්නවනම් විවාහයෙන් ධනය ලබන්න වාසනාව තියෙනවා. ඔබ හවුල් ව්‍යාපාරයකට අත ගහලා තිනවා නම් හවුල් ව්‍යාපාරයෙන් යම්කිසි දියුණුවක් ලබන්න පුළුවන් වාසනාව තියෙනවා. හැබැයි අපි කියපුවා රසනීප තත්ත්වات ඉස්මතු වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔබට ෆැටි liver, අක්මා වාශිත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා මේ කාල පරිච්ඡේදය. නම් කෑමෙන් පරිස්සම් වෙන්න ඕන ධනු ලග්නයෙන් උපන් ඔබ. මකර ලග්නයෙන් උපන් ඔබට සාපේක්ෂව ගත්තොත් හොඳයි කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. මොකද මකර ලග්නයෙන් උපන් අයගේ මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක ඒ කියන්නේ 7 වෙනිටයි බ්‍රහස්පති ග්‍රහය එන්නේ. හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලින්, එතනම් පොදු කටයුතු වලින් ඔබට දියුණුවක් හදාගන්න පුළුවන්කමක් ලැබෙනවා. උසස් වීමකට යන්න පුළුවන් ඉඩකඩක් හම් වෙනවා. මහා සමාජයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. විවාහ ගිවිසුම් වගේ දේවල් වලට, එහෙම නැත්නම් ඔය පොරොන්දම් බලනවා, හදහම් බලනවා, ඒ වගේ වැඩ කටයුතු වලට තමන්ගේ ප්‍රේමය ගෙදරට කියන්න පුළුවන් මට්ටම ආදී දේවල් නිර්මාණය වෙනවා. උසස් ප්‍රේම සම්බන්ධතා, උසස් විවාහ සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් හයියක් ඔබට මේ කාල පරිච්ඡේදයේදී නිර්මාණය වෙනවා. හැබැයි අර විවාහය ඇතුලේ පොඩි ආධ්‍යාත්මික ගතිය වැඩි. ඒකේ තියෙන ලෞකික ගතිය පොඩ්ඩක් අඩු නිසා පොඩි කලකිරීම තියෙන්න පුළුවන්. ඒකට ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. කුම්භ ලග්නයෙන් උපන් ඔබ ටිකක් පරිස්සම් වෙන්නට ඕන. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ශස්ත්‍රු ස්ථානයට 6 වෙනිට තමයි බ්‍රහස්පති එන්නේ. ඒක නිසා සියුම් සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. දැනුම තියෙන හතුරු ඇති වෙන්න පුළුවන්. උගත් හතුරු ඇති වෙන්න පුළුවන්. හරි පරිස්සමෙන් වැඩ කරන්න ඕන. හැබැයි මතක තියාගන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා. ඒ තමයි දෙවැන්නාධිපති ග්‍රහය තමයි 6 වෙනිට එන්නේ. ඒ නිසා පවුලේ උදවියට ධනය ලැබීමේ භාග්‍ය පවුලේ උදවියගෙන් සල්ලි වෙන්න පුළුවන් ඉඩකඩ. ඒ නිසා පවුලේ උදවියගේ වාසනාවන්ත භාවය මුල් කරගෙන දමන්ට යම් ධනයක් උත්පාදනය කරගන්න පුළුවන් හැකියාවක්, ශක්තියක් මේ කාල පරිච්ඡේදයේදී පවතිනවා. හැබැයි උදරගත, ආමාශයගත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒකට පරිණති ගති වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. තෙහෙට්ටු ගති ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. විවිධ ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා. මහා සමාජයෙන් පිටිපස්සෙන් ඉඳගෙන වැඩ කරන කෙනෙක්. ඔබ මේ පාස පහේදී තිරේ පිටිපස්සෙන් ඉඳගෙන වීරයෙක් බවට පත් වෙන්න පුළුවන් චරිතයක් වෙන්න ඉඩකඩ වැඩි කියලා පෙන්눔 කරලා තියෙනවා. නායකයෝ හදන නමුත් තිරේ පිටිපස්සේ ඉන්න චරිතයක් වෙන්න පුළුවන්. මොකද නායකයෝ හදන කියලා කිව්වේ උච්චයිනේ කටක රහසියේ. නිකං ගුරු නෙමෙයි, උච්ච ගුරු. ඒ නිසා ඔබට නායකයෙක් හදන්න පුළුවන් බලයක් තියෙනවා. අවසාන ලග්නය මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් අයගේ ලග්නාධිපති ග්‍රහය බ්‍රහස්පති එන්නේ 5 වෙනිට. ඊ타ත්ම සුබයි. මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක. 5 වෙනි කියන්නේ ධාරක සම්පත්තියෙන්
පුත්‍රකාරක ගුරු ධාරක සම්පත්තිය තියෙන තැනට දරුබල අපේක්ෂාවෙන් හිටපු මීන ලග්නයෙන් උපන්න අයට සුභවාදී ප්‍රතිඵල අහන්න දකින්න හම්බ වෙනවා. ඒ වගේම ප්‍රේමයට ඊ타ත්ම සෝදයි. ඊ타ත්ම යහපත් උසස් ගුණාත්මක භාවයක් සහිත මිනිස්සු ඔබට මුණ ගැහෙනවා ප්‍රේමණීය චරිත විදිහට. ඒ වගේම දරුබල අපේක්ෂාවේ ඉටු වෙනවා වගේම ඔබගේ අධ්‍යාපනික ඉලක්ක වලට යන්න පුළුවන්. බ්‍රහස්පති කියලා කියන්නේ දැනුම, ඒ වගේම ආධ්‍යාත්මික භාවය. හොඳ දැනුමක් ආධ්‍යාත්මික නම් ලෝකෙට රටට වැඩක් වෙන දැනුමක් ඔබට එකතු කරගන්න පුළුවන් හයියක් මේ කාල පරිච්ඡේදයේදී පවතින. එහෙනම් පරිස්සම් වෙන්න ඕන ලග්න ටිකකුත් ඔබට පේන්නේ නැති. නමුත් ඒ වගේ අපි හිටියක් ඔය සර බාල කරලා කිව්වේ කොහොම වුණත් බ්‍රහස්පති ආපුවාම මතක තියාගන්න ඔළුව ඉදිමෙන්න පුළුවන්කමක් පවතිනවා කටක රාශියට. ඔළුව ඉදිමුනහම ළඟම ඉන්න යාළුවා පවා විවේචනය කරනවා. වැඩ කරන තැන තමන් සේවකයෙක් නම් ඉහළ නිලධාරීන් විවේචනය කරන්න හිතෙනවා. ගෙදරදී නම් අම්මා තාත්තා විවේචනය කරන්න හිතෙනවා. ඔබ ඉස්කෝලේ යන වයසේ දරුවෙක් නම් ගුරුවරයාට වඩා දැනුම තියෙනවා, විදුහල්පතිට වඩා දැනුම තියෙනවා කියලා හිතේ විවේචනය කරන්න හිතෙනවා. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් ලෙක්චර්ස්ලා මොනවද දන්නේ කියලා කියන්න හිතෙනවා. මේ වගේ ගොන් පොඩි මොලේකුත් මේක ඇතුලේ එනවා. ඒ නිසා ඒක පාලනය කරගත්තොත් ඔබ මේ මාස පහේදී ඔබ දිනුම් නැත්තම් ඔබ මේක ඇතුලේ අපි කියනවා මුලාවකට අහු වෙලා අපි නිකන් මායාවකට අහු වෙලා ඔබ තමයි දන්නේ කියලා හිතලා අනවශ්‍ය මායාවකින් ඔබ හිර වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. හොඳයි. එතකොට වැඩිම අවධානමක් තියෙන්නේ කටක ලග්නයේද? කටක නෑ. වැඩිම අවධානමක් තියෙනවා සිංහ ලග්නයට. මොකද සිංහ ලග්නයෙන් උපන්න අයගේ 12 වෙනිට එනවා. ඊළඟට ධනු ලග්නයෙන් උපන්න අයගේ 8 වෙනිට එනවා. ඊළඟට කුම්භ ලග්නයෙන් උපන්න අයගේ 6 වෙනිට එනවා. ඊළඟට වෘෂභ ලග්නයෙන් උපන්න අයගේ 3 වෙනිට එනවා. එහෙනම් 3 6 8 12 කියන ස්ථාන වලට බ්‍රහස්පතිගේ ගමන ඒ තරම්ම හොඳ නෑ. ඒතර 3 වෙනිට ආපුවාම ඒ කියන්නේ මිථුන ලග්නයෙන් උපන් කට්ටියට පපුව පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඊළඟට සිංහ ලග්නයෙන් උපන් අයට වැයවීම වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. උපන් ගමෙන් යන්න වෙන්න පුළුවන්. ඊළඟට ධනු ලග්නයෙන් උපන් අයට ෆැටි ලිවර් වගේ රෝගී තත්ත්ව, අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්ව, ප්‍රශ්න විවාහ ප්‍රශ්න ආදී දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟට කුම්භ ලග්නයෙන් උපන් අයට උදරගත ආමාශයගත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හැබැයි රස්සාවෙන් සල්ලි හම්බෙන්න පුළුවන් ඉඩකඩකුත්, ආර්ථික වශයෙන් සල්ලි හම්බෙන්න පුළුවන් ඉඩකඩකුත් තියෙනවා. සතුරු බලවේගයක් කියන්නේ තමන්ට වඩා තමන් පොරක් කියලා හිතාගෙන හිටා තමන්ට වඩා පොරක් කියලා වෙන සතුරු ටිකක් හම්බ වෙනවා මූණට. ඒතකොට තමයි තමන්ට තේරෙන්නේ තමන් පොරක් නෙමෙයි කියලා. ඔන්න ඔය විදිහට තමයි ගුරු මාරුවේ මේ මානසික බලපෑම මානසික අතින් අපිට බලපෑම වෙන ආකාරය ගැන අද දවසක් වැඩසටහන තුළ සාකච්ඡා කරේ. ඉතින් අද දවසේ අපි කේන්දරයේ වැඩසටහන තුළින් මූලිකම අවධානය යොමු කරේ මේ ග්‍රහ බලපෑම් සහ මානසික සෞඛ්‍ය කියන කාරණාව. ඉතින් ඒත් එක්කම අද දවසේ වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතු වුණේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාචාර්ය කැලුම් ගුණතිලක මහතා. එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සම්බන්ධ වුණාට. ඒ වගේම එතුමාව පෞද්ගලිකව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් මම මතක් කරන්නම් 077 899 53 53. එම දුරකථන අංකය නැවතත් 077 899 53 53. ඒ සමගම අද දවසේ කේන්දරයේ වැඩසටහන තුලින් ඔබේ නිවසෙන් සමුගන්නයි සූදානම් වන්නේ. ප්‍රාර්ථනා කරනවා සමට සුවදායි දවසක්.